මේ ඊයේ මේ මනුස්සයර එන අකරතැබ්බයක් වුණා දැක්කද මේක? ඔන්න අපි අවුරුදු 2කට පස්සේ නැවතත් බුලටින් ඔයගොල්ලන්ට බඩ අල්ලගෙන hina වෙන්න පුළුවන් version එකක් හැම සෙනසුරාදාම හරිම වෙලාවට රිලීස් කරන්න අපි ලෑස්ති කරන් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා බුලටින් එක ස්ට්‍රීම් වෙන්නේ සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුලේ විතරයි. ඊට අමතරව අපේ ඔරිජිනල් කන්ටෙන්ට් YouTube එකෙත් membership පැත්තේ බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ දෙකෙන් එකක් සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුළට එන්න කියලා. unfiltered අර වෙනදට තිබුණු බාධාවන් පොඩ්ඩකුත් ඉවත් කළා. මොකද ඉන්නේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඇතුලේ. ඉතින් විහිළු දරා ගන්න පුළුවන් අයට ආරාධනා කරනවා සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුළට එන්න කියලා. අලුතෙන් එන බුලටින් එක බලන්න. බුලටින් විතරක් නෙමෙයි කන්ටෙන්ට් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ බලපු නැති ඩොකියුමන්ටරි අපි හදපු TV සීරීස් අපි හදපු වෙබ් සීරීස් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ආරාධනා කරනවා ඕගොල්ලන්ට සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුළට එන්න කියලා. වර්තය දාලා තිනවා කරදරයක් නැහැ කියලා. හරිද? අර උසාවියේ වෙන්න ඇති නේද? කිසි කරදරයක් නැහැලුද? මේක බලමුද? මේ මනුස්සයාට හරි කරදරයක් සිද්ධ වුණා. කියවුණාද මොනා හරි? බලන්නකො. අනවශ්‍ය දෙයක් නේ කිව්වේ. ආකල්ලා දැන් එක්කෙනෙක් නමක් කියන්න මේ වසර තුල අත්අඩංගුවට ගත්ත දේශපාලඥ මද්‍රව චෝදනාමත්. ඒ සම්පත් මනම්පේරි ඔබතුමාලගේ පක්ෂයෙන් හිටපු මේ මට කරුණාකරලා කියන්නේ සම්පත් මනම්පේරි පොදු ජන පෙරමුණේනේ හිටපු අපේක්ෂකයෙක්. කරුණාකරලා. නෑ ඔයා එක්කෙනෙක්ගේ නමක් කියන්න කිව්ව නිසා මං කිව්වේ. නෑ ඒක තමයි. නෑ සම්පත්. දැන් නමක් කිව්වනේ. ඉතින් නෑ කියන්නේ මොකද ආපහු? මට කරුණාකරලා දැන් එක්කෙනෙක් නමක් කියන්න මේ වසර තුල අත්අඩංගුවට ගත්ත දේශපාලඥ මද්‍රව චෝදනාමත්. ඒ සම්පත් මනම්පේරි ඔබතුමාලගේ පක්ෂයෙන් හිටපු මේ මට කරුණාකරලා කියන්නේ සම්පත් මනම්පේරි පොදු ජන පෙරමුණේනේ. සම්පත් මනම්පේරි ඉතින් ඔව්. නෑ ඔයා එක්කෙනෙක්ගේ නමක් කියන්න කිව්ව නිසා මං කිව්වේ. නෑ ඒක තමයි. නෑ සම්පත් මනම්පේරි කියන්නේ මේ ආසන්න සිදුවීම. ඔව් මේ රජය ආවට පස්සේ එක ගණන් ගන්න ඒක ඔට්ටු නෑ. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද? සම්පත් මනම්පේරි කියන්නේ ආසන්න සිදුවීම. ඕ දැන් ඒක කලින් කවුරු හිටියද කියලා නේ ඒ කියන්නේ මේ ළඟ නෙවෙයි කලින් කලින් එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගත්තේ නැහැ නෑ දැන් ඔය සිදු හරි ඔබතුමාට මම ඒකට උත්තරයක් දෙන්නම්. සම්පත් මනම්පේරි කියන්නේ ඒ උත්තරේ තමයි මරුවේ. ඔය කුඩු ජාවාරමේ මහා මොලකාර දේශපාලඥ ගොඩක් දාන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ ඔය තියෙන සිද්ධිය. ඒක මම දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඔබතුමා තමයි හොඳටම දන්නේ. අපි දන්නේ නැහැ. ඇත්තටම පොහොට්ටු වෙනවා කියලා කියන්නේ පුදුම සාපයක් නේ. ඕනම එකක් අරන් බලන්නකෝ. දැන් පොහොට්ටු එක කාට හරි ගිහිල්ලා කියන්න පුළුවන්ද? අපේ පක්ෂේ නෑ ඔය මේ මොනවාද? ඔය ස්ත්‍රී දූෂණ චෝදනා ළමා අපචාර වලට සම්බන්ධ නැති උන් කිව්වොත් මෙහෙම කරොත් විසිලා කේස්. අනිත් එක බුරුනද මේකේ පටන් ගන්නකොටම කියන්නේ ඔක ඉතින් අපේ පක්ෂනේ. ඒ කියන්නේ අපේ පක්ෂේ ඉන්නවා. ඒක නෙමෙයි මම මේ ආන්නේ. මම ආන්නේ වෙන පක්ෂවල කවුරු ඉන්නවද කියන එක වගේ එකක් තමයි අර මුණ පටන් ගන්නකොට අහන්නකො. නෑ අහන්නකො. අතන දැන් ඔය කියන උත්තරේ මට කරුණාකරලා දැන් එක්කෙනෙක් නමක් කියන්න මේ වසර තුල අත්අඩංගුවට ගත්ත දේශපාලඥ ඔව් ඒකනේ අපේ පක්ෂේ දේශපාලඥ come on men අපේ පක්ෂේ නෙවෙයි මං කියන්නේ මේ දේශපාලඥ අපේ පක්ෂේ ඉන්නවා. ඒකනේ කියන්නේ අපේ පක්ෂේ ඒකේ ඉන්නවා. ඒක රෙන්න මේව කරලා තියෙන්න ඕනනේ. ඔය ඒක නැතුව වෙන කවුරුත් වාගෙන නෑ නේ ඉතින් ඒක මරු. අන්න ඒක මරු. මට කරුණාකරලා දැන් එක්කෙනෙක් නමක් කියන්න මේ වසර තුල අත්අඩංගුවට ගත්ත දේශපාලඥ මද්‍රව චෝදනාමත්. ඒ සම්පත් මනම්පේරි ඔබතුමාලගේ පක්ෂයෙන් හිටපු මේ මට කරුණාකරලා කියන්නේ දැන් සම්පත් මනම්පේරි පොදු ජන පෙරමුණේනේ. අන්න ඒකනේ. අන්න ඒකනේ. පොදු ජන පෙරමුණේ ඉන්නවා. ඔව්. ඒක අපි නෑ කිව්වේ නෑනේ. පොදු ජන පෙරමුණේ ඉන්නවා. වෙන පක්ෂවල නෑනේ. ඒ කියන්නේ බොරුවන්නේ කියලා තියෙන්නේ. මම කිව්වේ වෙන පක්ෂවල නෑ. පොදු ජන පෙරමුණ ඕන එකක්. ඒ කියන්නේ ඒ ටොපික් ආවම කියන්න තියෙන්නේ අර මේ බාර් වල මේ කොයිද බාර් කියන්නේ උසාවිය කියන්නේ බ්‍රුනෝ ක්‍රොස් ක්වෙස්චන් ආන්න තියෙනවා නම් no questions කියලා අර වාඩි වෙන්නේ ඉතින් අර ඒ වගේ නෑ මේකට මට උත්තරයක් නැහැ. ඇත්තටද ඒ වගේද ඔය වගේ එකක් දැන් ඉතින් මෝඩකමට මේ මිනිහනි කියන්නේ මේ පුළුවන් නම් කියන්නකෝ මේ දේශපාලඥයෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ පොරට Tamanට හැරිලා බලන්න අමතක වෙලා පක්ෂේ දිහානේ. ඔහොම නෙවෙයි කියනවා නම් කියන්න තිබ්බේ. කියන්නේ පුළුවන් නම් කියන්න මොකක් හරි චෝදනාවක් නැති මිනිහෙක් අපේ පක්ෂෙක ඉන්නවද? ඒකට නෑ ෂුවර් එකටම උත්තරයක් නැහැ. දැන් ඔය ඕකේ දැන් නාමල්ට මොකක් හරි වැඩක් කරන්න වුණාම බ්‍රුනෝ දැන් අඬ ගහලා
අපි දැන් මේකෙන් තෝරගමු මේ වැඩේ ඔයා ඒක කියන්න බෑ ඔයාට. නෑ සර් මට ඔබටත් බැරිද? ඕකේ ඉන්නවනම් ඉන්න එක්කෙනා. කුට්ටිය කුට්ටි විතරයි ඉන්නේ. කුට්ටිට විතරයි චෝදනාවක් නැත්තේ. කුට්ටිට විතරනේ චෝදනාවක් නැත්තේ. ඒකනේ කුට්ටි එලවන්න දන්නේ පක්ෂේ. සිරාට කුට්ටි ගැලපෙන්නේ නැහැ උතන්ට. කුට්ටිට එහෙම ලොකු කියන්නේ මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද? එක්කෝ පොහට්ටුව මෙහෙම කරන්න ඕනේ. කුට්ටිවත් දාගන්න ඕනේ තමන්ගේ. නැත්තම් මේක වෙන අතකට යන්නේ. යාලා කුට්ටිගෙන් එළිය වෙනවනම්. කියන්නේ කුට්ටිව මෙහෙම තියලා යාලට පුළුවන් මේ කුට්ටිගෙන් වැහෙන්න. කුට්ටිට චෝදනාවක් නැහැ. ඔව් ඒක වෙන්න පුළුවන්. ඕන හේතුව උදාහරණයකට ගන්න. නෑ මං කියන්නේ එක්කෝ පොහට්ටුව දැන් මේ අපිට විතරක් නෙමෙයි කුට්ටිට චෝදනාවක් තියෙනවා කියලා මොකක් හරි තියෙන එකක් එළියට අදින්න ඕනේ. ෆයිල් එකක් තියෙනවනේ. හරිද? එහෙම නැත්තම් උතන කුට්ටි කැපිලා පේනවා ඈ. ඔව් කුට්ටි කැපිලා පේනවා. Facebook එකේ ලස්සන හැලි ලියනවා. දැක්කනේ ඔය. අනිත් එක බ්‍රූනෝ දැන් අමුතු වදන් දෙන්නේ ඈ. දැන් අදත් මොනවද දාන්නේ? නෑ ඉන්න බලමු අදත් දාලා. නෑ අනිත් එක බ්‍රූනෝ දැන් ඔය මොකක් හරි ඡන්දයක් ලඟ වෙලා එද්දී දැන් ජනාධිපති ඡන්දයට මයින් කවුද නාමල්ව රෙඩි කරනවා කියමුකෝ. දැන් පක්ෂෙන් ඊළඟ සෙකන්ඩ් ලේයර් එකේ හරි කවුරු හරි නායකයෙක් ඕන වුණාම ඇත්තටම එතන පිරිසුදු මිනිස්සෙකුට ඉන්නේ කුට්ටි තමයි දැන් මේගොල්ලන්ගේ ලිස්ට් එකේ. කුට්ටි දැන් ඔයා අර ප්‍රශ්න ටික අහන්නකෝ මොකක් හරි අහන්නකෝ දැන්. කුඩු මොනාරි තියනවාද? අන කුට්ටි අද දාලා තියෙන එක. දාලා. මේ මේ ඔන්න ප්ලාන්ට් නිවුස් එකක් මැයි කියලා හිතන ප්‍රවෘත්තියක් තියෙනවා. මේක. තිත්තුනයි ක්වෙස්චන් මාක් එකයි තියෙනවා. හැම පත්තරෙන් වගේ ගහලා තියෙනවා. හැම එකම 33යි ක්වෙස්චන් මාක් එකත් ගහලා ඇති. සාමාන්‍යයෙන් ප්ලාන්ට් නිවුස් එක හැඩේ තමයි ඔය. 33යි ක්වෙස්චන් මාක් එකෙන් බේරෙන්න පුළුවන් නේ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. අයවැයෙන් වාහන බදු 115කින් ඉහළට ද කොහෙද නේද? එහෙම තමයි නිවුස් එකේ ටයිටල් එක. ඉහළට යවන්න බැරිද? යවන්න තමයි. ඊද දන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒකෙත් අර කෑල්ල ලස්සනට අල්ලලා තියෙනවා. ඒ කියන්නේ ජපාන් වලින් ගේන අඩුව ඇල්ටෝ වගේ වාහන ඊටන් ගණන් යන්න පුළුවන් කියලා කෑල්ලකුත් ගහලා ඒක තුනේ. කාට අනුවද මේක බලන්න මේ කවුද මේ විශ්ව මේ විශ්ව ඥානය පහළ වෙලා තියෙන පුද්ගලයා කවුද? නව අයවැය සමග වාහන ආනයනයේදී දැනට ලබා දෙන 115ක බදු වට්ටම ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් එසේ වුවහොත් සියලුම වාහන කාණ්ඩයන්ගේ මිල ඉහළ යාමක අවධානයක් පවතින බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ ප්‍රසාද් මානගී මහත්තයා කියනවා. එයාට අනුව වාහන ආනයනය කරන රටේ වෙබ් අඩවිවල වටිනාකම ගෙන එම වටිනාකම සියලුම අදාළ බදු අඩු කරනු ලබන අතර මොකද වර්තමානයේ පවතින ක්‍රමයේ යටතේ වාහන ආනයනය කරන රටේ වෙබ් අඩවිවල වටිනාකම ගෙන එම වටිනාකමින් සියලු අදාළ බදු තීරු බදු වෙබ්සයිට් වල ගිහිල්ලා මේවා බලනවා ලබන අතර ඊට අමතරව 115ක වට්ටමක් ආනයනකරුවන්ට හිමි වේ. මේ හේතුවෙන් බදු සහන සඳහා අයකුණු ලබන්නේ වටිනාකමෙන් 85ක් පමණයි. කෙසේ වෙතත් වාහන ආනයනකරුවන්ගේ සංගමයට ලැබී ඇති ආරංචි මාර්ග අනුව මෙම 115 වට්ටම ඉවත් කිරීමේ ඉඩ ඇති බව කියනවා. අපි හිතමු රුපියල් 100ක් වටිනාකමක් තියෙන. ඒකෙන් මෙච්චර කාලයක් ගත 85යි. හැබැයි දැන් ඉදිරියේදී 100ක් ගන්න ආකාරයක් තියෙනවා කියලා තමයි මෙහෙම එකක් වෙනවා කියලා තමයි කියන්නේ. ඇල්ටෝ වැගන්ආර් වැනි කුඩා වාහන සිටම විශාල වාහනවල මිලේ ලාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් දැන් මේ දවස්වල ඒක එහෙම කරලා ඔයාලා දැන් ප්‍රයිස් එක වැඩි කරන්න. දැන් මේමයි බ්‍රූනෝ දැන් ප්‍රයිස් එක වැඩි කරන්න නෙමෙයි යන්නේ. මේ යන්නේ මේ දවස්වල අපි මේ සම්පූර්ණ කොන්ටෙක්ස්ට් එක තේරුම් ගත්තොත් එකක් අයවැයෙන් මේක කරනවා නම් ලොකු වැරද්දක්. හරිද? එකක් තමයි අයවැය පැහැදිලිවම කිව්වා බදු සංශෝධන මුකුත් ගේන්නේ නැහැ කියලා. නේද? එතකොට එකක් බදු සංශෝධනය ගැන මොන හරි එකක් තියෙනවා නම් මේ පාර අයවැයෙන් ඒක කරොත් එහෙම ඒක ඉදිරි කාලයට දරුණුවට බලපානවා. මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ පාර බදු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිම දෙයක් කරන එකක් නැහැ කියලා. මොකද මේ බදු වැඩි කිරීම ආණ්ඩුවට කිසිසේත්ම සුබදායක වෙන්නේ නැහැ. ඇති නේද මේ දැනට යාලා මේක අහලා තියෙනවා. රාජ්‍ය ආදායම් කියන්නේ මොකද බදු වැඩි කරා කියලා ආදායම් වැඩි වෙන්නේ නැහැ ඉස්සරහට. මොකද ලබන අවුරුද්ද වාහන ආනයනේ සෙටල් වෙයි කියලායි කියන්නේ. ඒ කියන්නේ සෙටල්මන්ට් එකකට එයි කියලා. ඒ කියන්නේ දැන් තිබුණනේ පොඩි හයික් එකක් තිබුණනේ. මම දැක්කා සෙන්ට්‍රල් බැංකුවත් කියලා තියෙනවා
ලබන අවුරුද්දේ සෙටල් වෙයි සහ දැන් මේ දැන් ආයෙත් ඇවිල්ලාලු ඒක. අපේ ෆ්ලීට් එක අපේ රටේ ෆ්ලීට් එක අප්ඩේට් වෙන එකේ අවශ්‍යතාවය සෑහෙන දුරට හරියාගෙන යන්නේ. එහෙම තමයි ඒ කියන්නේ ෆ්ලීට් එකේ අවශ්‍යතාවයක් තිබුණානේ වාහන අවුරුදු 5ක් පරණ වේවනේ තිබ්බේ. ඒකට ඒ වැඩේ වේගන යන්නේ. එතකොට වාහන මාකට් එක ස්ටේබල් වෙනවා. ඒ කියන්නේ සුපුරුදු අර දැන් මෙතන මේගොල්ලෝ මෙහෙමනේ මෙතන මුලින් ඉම්පෝට් කරනකොට මේගොල්ලෝ ලොකු වාසි ගත්තානේ. ඒ කියන්නේ මොකද ඒකට හේතුව ඉම්පෝටර්ස්ලා ලොකු මාජින් තිබ්බා. ඔයගොල්ලන්ට මතක නම් වැගන් ආර් එකෙන් ලක්ෂ 10ක් 15ක් තියාගත්තා. සාමාන්‍ය ලක්ෂ 15 10 15 6 7 ඒගොල්ලෝ මාජින් තියලා තමයි මුලින්ම මේවා ටික සෙල් කරේ. ඒ කියන්නේ පරණ ඇරියස් ඔක්කොම කව කරා. ඊට පස්සේ ඒගොල්ලෝ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් උස්සලා තියන් හිටියා. හරිද? දැන් මේකෙන් වෙන්නේ මාකට් එකට සප්ලයි ඩිමාන්ඩ් වලට මේක ඇඩ්ජස්ට් වෙනවා. ඇඩ්ජස්ට් වෙනවා ප්‍රයිස් එක. එතකොට සහ අනිත් එක තමයි අර නඩුවත් ඉන්ට්‍රස්ටිං. ඒ කියන්නේ BYD එකේ නඩුව. ඔව්. BYD එකේ නඩුව මං කිව්වේ කොයි අතට ගියත් හොඳයි කියලා. BYD එකේ නඩුව එහා අතට ගියත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට එහෙම මේ ගෙවන්න වුණොත් එහෙම රජයට ආදායමක් තියෙනවා සහ ඒගොල්ලෝ ගහන්න ගියව අංගුව නැතු වෙනවා. හැබැයි මේක අනිත් පැත්තට ගියොත් එහෙම මිනිස්සුන්ට පුළුවන් software adjustment කරලා වාහන ගෙන්නන්න. ඒතර ලංකාවේ තියෙන ගොන් තක්කඩි තීරු බද්දෙන් මිනිස්සුන්ට බේරෙන්න පුළුවන් ක්‍රමයක් හැදෙනවා. මං කියන්නේ බේරෙන්න ඕනේ මිනිස්සු. මේ තීරු බද්දෙන් වංගු ගහන්න ඕනේ. මොකද ඒකට හේතුව මං කියන්නේ අසාධාරණයි. මේ තීරු බද්ද එන අසාධාරණයි. ඒ කියන්නේ මිනිස්සුන්ට වෙන හැමට ආයෝජනය කරන්න අනික යාලට දන්න මේකකුත් නෙවෙයි. මේක තමයි. ඒ කියන්නේ ඉන්ජිනියරින් ඩිසිෂන් උඩ කියන්නේ මිනිස්සුන්ගේ බෙල්ල පාගලා හරි බදු ගහන්න ඕනේ හින්දා මිනිස්සුන්ට හරියම වාහනයක් ගන්න බැරි කරපු බදු සිස්ටම් එකක්. ඒ බදු සිස්ටම් එක ෆේල් වෙනවට මම කැමතියි. ඇත්තටම. ඒක මං කියන්නේ ඒක ජනාධිපතිවරයාගේ මූණටත් මුදල් අමාත්‍යවරයාගේ මූණටත් ආසාවෙන් කියන්න බලාගෙන ඉන්නවා. මේක වෙන තක්කඩි බදු ක්‍රමයක් මේ ලංකාවේ ඔයගොල්ලෝ වාහන වලට දාලා තියෙන්නේ කියලා. එතකොට මේකේ මම කියන්න ගියේ දැන් වෙච්ච වැඩේ තමයි මේ වාහන ආනයනයේදී මාස 3ක ග්‍රේස් පීරියඩ් එකක් තමයි තියෙන්නේ රෙජිස්ටර් කරන්න. එතකොට වාහන ආනයනය කරුවන් මහ පරිමාණයෙන් වාහන ගෙන්නුවා. මේ පුළුවන් තරම් ගෙන්න පුළුවන් වාහන ඒගොල්ලෝ බය හිටියා. ඒගොල්ලොත් බය වුණා ආපහු මාකට් එක වහයි කියලා. ඒකට ඒගොල්ලෝ ටක් ගාලා ඕපන් කරපු වෙලාවේ පුළුවන් තරම් ස්ටොක් කරගත්තා. හරිද? දැන් වෙලා තියෙන්නේ මාස 3 threshold එක පනිනකොට ඒගොල්ලොන්ට මේක පදිනවා. කම්පල්සේෂන් තියෙනවා. CIF එකට මොකක් හරි percentage එක tax එකක් වදිනවා. හරිද? එතකොට ඒක වදිනවා කියලා කියන්නේ ඒගොල්ලොන්ට ඒකට ප්‍රයිස් කරන්න බෑ. ඒතර මිනිස්සු මේට ගන්නවට වඩා මාස 3ක් විතර තමන්ම LG එකක් ඕපන් කරලා ගෙන්න ගන්නවා. CIF වටිනාකමෙන් මාසිකව 3%ක. හරි. ඒක උඩරම යන පුළුවන් 45 දක්වා යන්න පුළුවන්. මේකක් වදිනවා රෙජිස්ටර් නොකර ඉන්න. එතකොට දැන් මේගොල්ලොන්ට ආනයන අනුමැතිය වසර 3කට තහනම් කරනවා. ඒක තමයි. ඒකත් කරනවා. එතකොට ඒගොල්ලොන්ට පොඩි පීරියඩ් එකයි තියෙන්නේ මෙව කරගන්න. වාහනේ සෙල් කරගන්න. එතකොට අන්නේ පරිප්පුව හින්දා ඒගොල්ලොන්ට දැන් ටග් මේක ෆාස්ට් මූව් කරගන්න. ඉතින් යාලා 6ක් ඉල්ලනවනේ දැන්. මාස 6 කරන්න කියලා ඉල්ලනවා. මාස 6 කෙරුවොත් තමයි අපිට බලා ගන්න පුළුවන් ලොබින් වැඩද නැද්ද කියලා. එන ආණ්ඩුවට බදු ඕනද? ඔව්. ඒතර බදු ඕන නැත්නම් අර වැඩේ කරන්න. බදු ඕන නැත්නම් බදු අඩු කරන්න. බදු අඩු කරන්න පුළුවන්. දැන් බදු ඕන නැත්නම් බදු අඩු කරහෙයි. මම කියන්නේ මිනිස්සු ඔක්කොම ටොලරේට් කරන්න ඕනේ නැහැ නේ මේ හැමතිස්සෙම ආනයන කරුවොත් බේරන්න පුළුවන් මාස 6 යාලට මේ. ඒක තමයි. ආනයන කරුවොත් බේරන්න පුළුවන් මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු. ඔව්. හරිද? එතකොට අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ මේ 115 නිවුස් එක ගැහුවට පස්සේ ඇත්තටම සමහරවිට අපි මේක කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ මාකට් එක රියැක්ට් කරයි. මිනිස්සු ගිහිල්ලා වේගෙන් වාහන ගනි. මේ වෙද්දි බ්‍රෝ මට අද මම ඔයාලට කිව්වේ මේ වෙද්දි අර කලින් දැම්මනේ නිවුස් කීපයක්. ඒක වැඩ මිනිස්සු සෙට වාහන ගන්නවා කියලා කියන මායි. 115 වැඩි වෙයි කියන බය. 115 බයට කොහොමද ගන්නවා. එතකොට ඒක මං කියන කමක් නැහැ මිනිස්සු මං කියන මිනිස්සු ඒකේ වාහනයක් ගත්තා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝගේ වාහන ඉක්මනට ඉවර වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ 115 වැඩිවීම වෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. තවදුරටත් වාහන මිල අඩු වෙනවද නැද්ද කින්ද මන්ද කියන එක ඇත්තටම ඔන්න දනාලගේ සබ්ස්ක්‍රිප්ෂන් එකට කන්ටෙන්ට් එකක් කරනවා වාහන මාකට් එක සහ රීටේල් මාකට් එක ගැන. අන්න ඒකේ පොඩි ඉන්ටර්නල් රීඩ් එකක් ගන්න පුළුවන්. අනිත් එක පුරුණු දැන් මේගොල්ලන් එච්චර ඇතුලේ තියෙන මේ රිසෝසස් වලින් ඕක ගැන හොඳට දන්නවනම්. ඔව්. අර හාල් ගේනවා වගේ මේ ලුණු ගේනවා වගේ බැරිද වාහන ටිකත් ගෙනත් තියාගෙන මේ වැඩි ගන්නට දෙන්න බැරිද මේගොල්ලන්ට? ඒකනේ කරේ මුලින්ම. නෑ මං කියන්නේ දැන් මේක දන්නවනම් කියන්නේ ඉස්සරහට 115කින් වැඩි වෙනවා නම් අන්න එහෙමනම් ඒගොල්ලෝ මේක කිය ඉන්නේ නැහැ නේ. මේක ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. අන්න එක්සැක්ට්ලි. ඒක තමයි පොයින්ට් එක.
115කින් වාහන වැඩි වෙනවා කියලා දන්නවනම් මේ වෙනකොට වාහන ටික ගෙනල්ලා මේ වෙනකොට වාහන ගෙනල්ලා හිර කරනවනේ. දැන් විකුණන්නේ නැහැ. නෑනේ මාස 3 කේස් එක තියෙනවනේ. හරි හරි. දැන් ජය වෙන්නේ වැඩි වෙන්නේ දැන් අද කවද්ද? ගෙනල්ලා හරි ඒ කම්පා 103 ගෙවුවා කියන්නකෝ ඒත් ලාභයි. 115ක් නේ අර වැඩි වෙන්නේ. 112ක්ම ලාභයි. ඉතින් මේ ඇවිල්ලා කේන්ද්‍රී ගහන්නේ මොකටද ප්‍රෙස් වලට? ඔව් ඒ කියන්නේ මේ නිවුස් එක ප්ලාන් කියන එක කන්ෆර්ම්. හරිද? ජීවිතේට 115ක් වාහන වලට වැඩි වෙනවා නම් ආනයනකරුවෝ කියන්නේ නැහැ. ගොයියෝනේ. ඔව් ආනයනකරුවෝ කියන්නේ කොහොමද? ආනයනකරුවෝ මේ වෙලාවේ එහෙනම් තියෙන සල්ලි ටික ඔක්කොම එකතු කරලා පුළුවන් තරම් වාහන ටිකක් මෙහෙ ගෙනල්ලා බස්ස ගන්න. ඒ කියන්නේ දැන් මේ නිවුස් එක ගහලා තියෙන්නේ ජනතාව මේ 100% වැඩිපුර දීලා වාහන ගන්නවට දුක් වෙලා. ඔයාලානේ වැඩිපුරක් ගියවනම් මේ ඒක තමයි පොයින්ට් එක. ඒක තමයි ක්ලාසික් පොයින්ට් එක. ඒ කියන්නේ ජීවිතේට වාහන ආනයනකරුව මේ වෙලාවේ වාහන 115කින් වැඩි වෙනවා කියලා දන්නවනම් ඒගොල්ලෝ මං කියන්නේ බත් ටැක්ස් එකකින් වැඩි වෙනවා කියලා දන්නවනම් මේ වෙලේ සේල්ස් නවත්තනවා. ලිටරලි සේල්ස් නවත්තනවා. සේල්ස් නවත්තලා වැඩි කරන්නකො පුතා අපි ඒක කරගන්නම් කියලා දැන් මේ වෙලාවේ සේල්ස් නවත්තන්න සරලව කරන්නේ ඉන්ෆ්ලේට් කරනවා ප්‍රයිස් එක. විකිනෙන්නේ නැහනේ. දැන් ඔයා හිතන්නකෝ අපි හිතමුකෝ ලක්ෂ 80ට තිබ්බ වාහනේ හෙට ලේබල් කරනවා ලක්ෂ 90යි නැත්නම් ලක්ෂ 100යි කියලා. ඒතර ගන්න නැහනේ කවුරුත්. හරිද? වාහන ටික තියන් ඉන්නවා මේ මාකට් එක ෆික්ස් වෙනකන්. අනේ යන්න මේ යන්න ආනයනකරුවෝ යන්න ජිගන්ත දානවා මෙතන ආනයනකරුවෝ ඉතින් මිනිස්සු අහුවෙනවා නේද ඉතින් කවන්නේ මං කියන්නේ විගුණ ගන්න තියෝ එකක් කරාට කවන්නේ පොඩි ජිගන්තක් තමයි දන්නේ දන්නේ නැද්ද මල්ලි අපිත් කීයක් හරි හම්බ කරගන්නවද කියලා යටින් දැම්මනම් අවුලක් නැහැ දැන් හරින වාහන හංගන්න අයියෝ නේ මේ නිවුස් එක ගාලා යටින් අර මොක් කරේ මේ hina වෙන අර සාකැස්ටික් මීම් එකක් දාන්න යන්න වාහන ආනයනකරු යන්න බොරු ඒක මාරු අයියෝ බුලටින් 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 පුරානේද